එයාට මං ගොඩක් ආදරේ. ලබනාත්මෙත් මං එයාවම තමයි ඉල්ලන්නේ. ඒ කියන්නේ මගේ ඇස් ඉස්සරහාම තමයි අයියේ මගේ මහත්තයා නැති උනේ. එයාගේ මොලේ පිළිකාවක් තිබ්බා අයියේ ඒක හොඳ කරන්න බෑ කිව්වා. ડોක්ටර්ලා එයාව ගෙදර යවුවා. ඊට පස්සේ එයා එක තැන් වෙලා හිටියේ. මායි එයාගේ අම්මයි තමයි එයාව බලාගත්තේ. එයාට නහයට බඩ දාලා තිබ්බේ. බඩ වලින් තමයි කන්න දුන්නේ. එහෙම එයා ටික දවසක් හිටියා. ඊට පස්සේ එයාට නහයෙන් පවා කැම දෙන්න බැරුව ගියා. එහෙම එයා ටික කාලයක් ජීවත් වුණේ. එයා සතියෙන් නැති වුණා. සතියෙන් නැති වුණා. කොච්චර ආදරේ කළාද එයා ඔයාට? එයා මොන වගේ මිනිස්සෙක්ද? ඔයා එයාට කොච්චර ආදරේ කළාද? එයා ගොඩක් අහිංසකයි. මට ගොඩක් ආදරේ. අපි දෙන්න ගොඩක් සතුටින් හිටියේ. අන්තිම මොහොතේ එයාට මාව නැතුවම බැරි වුණා. අන්තිමට එයාට එයාගේ අම්මවත් අමතක වුණා. මාවම එයාට ඕන වුණා. මම තමයි එයාගේ ළඟම හැම වැඩම කරලා හිටියා. අන්තිම මොහොතේත් එයාව ඉස්පිරිතාලෙට අරන් ගියා. අරන් ගියාට පස්සේ මට සිහිය නැති වෙලා මං ඉස්පිරිතාලේ ගෙන නතර වෙලා හිටියේ. එතකොට එයා රෑ 12යි ගානකට මාව දාලා ගිහින් තිබ්බා. මට සිහිය එනකොට තමයි මම දන්නේ එයා මාව දාලා ගිහිල්ලා කියලා. මං කෑ ගහලා ඇඬුවා. කෑ ගහලා ඇඬුවට ඊය කෙනා ආයෙත් එන්නේ නැහැ නේද? එන්නේ නෑ. ඒ වුණාට එයාගේ මතකයන් එක්ක මං තාමත් ජීවත් වෙනවා.